සත්‍ය සොයන ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් අපි නාලිකාවට පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා වගේ ජීවිතය තවත් එක පියවරක් ඉදිරියට ඉස්සරහට අරගෙන යන්න. ඉතින් අද මේ සත්‍ය සොයා යන කට්ටියට මම තවත් විශේෂ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මොකද ගොඩක් දෙනෙකු මේ සත්‍ය සොයනවා කියලා සමහර වෙලාවට යම්කිසි විදිහක මොකක් හරි යමක් හොයනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් Tamanට මේ මොහොතේ නැති දෙයක් මවලා හිතෙන් ඉමේජින් කරලා ඒක හොයන එකක් තමයි ඇත්තටම කරන්නේ. මම කියනවා මේ සත්‍ය කියන එක අපි තුලම තිබුණ දෙයක්. ඒ කියන්නේ අපි දන්න දෙයක් මේක අපිට අමතක වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අමතක වෙලා ගිහිල්ලා තියෙන මේ කාලයත් එක්ක අපි සෑහෙන කාලයක් මේ ගමන ඇවිල්ලා තියෙනවා අපි දන්නෙත් නෑ. හැබැයි අපිට අමතක වෙලා තියෙනවා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? අපි කවුද කියන එක අපිට අමතක වෙලා තියෙනවා. එතකොට අපි කවුද කියලා කියන එක හඳුනගන්න අපි යම්කිසි වැඩ ටිකක් කරන්න ඕන. එතකොට මේක හැමෝටම කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයකුත් එනවා. ඇත්තටම මේ දේ දැනගන්න පුළුවන් වුණා නම් මේ සත්‍ය කියන එක තියෙනවා මීට වඩා සත්‍යයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වුණා නම් කෙනෙක්ට අනිවාර්යෙන්ම එයාට පුළුවන්කම තියෙනවා 100%ක් මේක හරියට අවබෝධ කරගන්න. හැබැයි එයා තුළ දැඩි ධෛර්යයක්, වීර්යයක්, එහෙම නැත්නම් කැපවීමක්, උනන්දුවක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මේක කරන්න අපහසුයි. හැබැයි අපි අර ඕ ලෙවල් ඒ ලෙවල් කාලෙදි පාඩම් කරා වගේ ලොකුවට මහන්සි වෙලා කරන්න ඕන දෙයක් නෙමෙයි. මේ මහා ලොකු ධෛර්යයක් අරගෙන මේ කරන වැඩක් නෙමෙයි මේක ඇත්තටම කියනවා නම්. හැබැයි තමන්ගේ ඇතුළාන්තයේ පැත්තට අවධානය දීලා තමන් තුළ මේ අදිෂ්ඨානයෙන් මේක කරනවා කියන හැඟීමෙන් ඒක කරන්න පුළුවන් නම් කෙනෙක්ට අනිවාර්යෙන්ම මේ සත්‍ය එයාට හොයාගන්න බැරි කමක් නැහැ. මම විශ්වාස කරනවා මේ මාර්ගයේ යනවා නම් කෙනෙක් එයාට 100%ක් පුළුවන් මේක හොයාගන්න කියන එක. හැබැයි ඒක වෙන කෙනෙකුට දාන්න බෑ කියන එකත් මම විශ්වාස කරනවා. ඒ කියන්නේ වෙන කෙනෙකුට පොවන්න බෑ එයාට. මේ සත්‍ය පොවන්න බෑ. හැබැයි එයා තුලින්ම යම්කිසි විදිහකින් ධෛර්යයක් දානවා නම් කොයි හරි මොහොතක අන්න එතකොට පුළුවන්කම තියෙනවා මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ වගේම තවත් දෙයක් මම දකිනවා ඒ තමයි අර අපි පොසිටිව් තින්කින් එහෙම නැත්නම් හොඳ සිතුවිලි ඇති කරගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ නෙගටිව් දේවල්. කියන්නේ නෙගටිව් හිතන අයට බැරිද මේ සත්‍ය අවබෝධ කරගන්න කියලා ප්‍රශ්නයක් එනවා. එහෙම නැහැ. එයාලට පුළුවන්. හැබැයි අර පොසිටිව්ම හිතන කෙනෙක් නම් ඔයා නිතරම ධනාත්මක දේවල් පැත්තටම යොමු වෙනවා නම් අනිවාර්යෙන් ඔයාට 100%ක chance එකක් තියෙනවා මේ සත්‍ය මොකක්ද කියන එක අවබෝධ කරගන්න. අපි සාමාන්‍යයෙන් ඔය මනසින් හදාගන්නවා මේක විය යුත්තේ මෙහෙමයි. අරක විය යුත්තේ අර විදිහටමයි කියලා අපි දාගෙන ඉන්නවා යම්කිසි කන්ඩිෂන්ස් ටිකක්. එතකොට මේ කන්ඩිෂන්ස් ටික නිසා සමහර විට මේකට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි කන්ඩිෂන් දාගෙන තියෙනවා නම් තමා තුළින් මේ කන්ඩිෂන් ටික ඉවත් කරගන්නත් මේ මාර්ගයේ යන කෙනාට සිදු වෙනවා. යම්කිසි අවස්ථාවකදී ඒක විශ්වයෙන්ම අපිව කොහොමත් මේ මාර්ගයේ එකන් යනවනම් එයාගෙන් ඒ අදාළ නැති ඒවා අයින් කරලා ඒ ගැළපෙන දේවල් එයාට දාලා විශ්වාසයක් නැති කරලා මේ ලස්සන ගමනක් තමයි මේ සත්‍ය සොයා යන කෙනා යන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත්. ඉතින් අනිවාර්යෙන් මේ විශ්වය එයා සයින්ස් පෙන්නනවා. එක එක මේ පණිවිඩයන් ලබා දෙනවා. විවිධාකාර විදිහට. ඒක පිටතින් අපිට පේන්න පටන් ගන්නවා. නමුත් මෙතන පිටතින් පෙවුනට අපි ඒක හඳුනා ගන්න ඕනේ ඇතුළාන්තයෙන්. ඇතුළාන්තයෙන් ප්‍රශ්න කරලා තර්කානුකූලව ඇයි ඒක එහෙම වුනේ? එතකොට අර කන්ඩිෂන් වලින් නෙමෙයි. අපි බලන්න ඕනේ මේ මොහොතේ ලැබෙන පණිවිඩය අතීතයේත් අපි දැක්කද යම්කිසි වෙලාවක නැවත නැවත අපිට පෙනුන සයින් එකක්ද මේක? එහෙමනම් මොකක්ද මේකෙන් කියන්න හදන්නේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් නම් එතන යම්කිසි දෙයක් ඔයාට ඇතුලෙන් අඟවනවා. ඒ කියන්නේ මේක ඔයා දැනගන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම මම මේ මොහොතේ තවත් විශ්වාස කරන දෙයක් තමයි මේ මොහොතේ කියලා කියන්නේ මේ විශ්වාසය කියන දේ අපිට කාලෙන් කාලට වෙනස් වෙනවනේ. උදාහරණයක් විදිහට කාලයකට උඩදී කට්ටිය හිතා හිටියා මේක පැතලි පොලවක්. ඒ කියන්නේ පැතලි ලෝකයක් කියලා. ඊට පස්සේ හිතුවා මේක උඩට ගිහිල්ලා පරීක්ෂණයෙන් ඔප්පු කරාට පස්සේ අපි හිතනවා මේක රවුම් ලෝකයක් තමයි මේ අර්ත් එක කියන්නේ කියලා. ඊට පස්සේ ඕකත් කාලෙකට පස්සේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම එකක් ඇත්තටම නෑ. එහෙම බෝලයක් හරි මොකක්වත් නෑ කියලාත් කියන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ තත්වෙන් මේ කාලයෙන් කාලයට මේ විශ්වාසය අපේ විනාශ වෙනවා. ඉතින් ඒ නිසා දැනට මට විශ්වාසය තියෙන විදිහට අපේ
අපි ඇත්තටම උපත ලබන්නේ මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ කියලා මට යම්කිසි විදිහකට හිතෙනවා.